කොරියානු විභාගයේ ගොඩ දාගන්න හැමෝම හොයනව නේද පේපර්. මෙන්න ඔයාලට විශේෂ අවස්ථාවක්. හොඳයි. මේ වගේ පෙන්වන විදිහට දැන් මෙතන මේ අංක 1 2 3 4 ගා ඔය විදිහට පල්ලෙහාට යද්දී ෆෝල්ඩර් වල 25 අංක තියෙනවා. මේ 25ෙම තියෙන්නේ සම්පූර්ණ පේපර්. ඉල්ගී සහ තත්ගී මේ කොටස් දෙකම ඇතුළත් වෙන සම්පූර්ණ පේපර් 25ක් තමයි මෙතන අන්තර්ගත වෙලා තියෙන්නේ. මම කට්ටියට එක ෆෝල්ඩර් එක ඕපන් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අදාළ පේපරේ තියෙනවා. ඒ පේපරේට අදාළ ඔඩියෝ ට්‍රැක් එකක් තියෙනවා. මම මෙතන ඔකට පේපර් එක ඕපන් කරලාම පෙන්නන්නම්. තවත් කියන ඕනේ කාරණාවක් තමයි මේ පේපර් ඔක්කොම ඉන්දුනීසියන් පේපර්. ලංකාවේ පේපර් නෙමෙයි. මේ පේපර් සෙට් එකම ඉන්දුනීසියන් පේපර්. ඔය කට්ටිය දන්නවා ලංකාවේ පේපර් වලට වඩා ඉන්දුනීසියන් පේපර් ගොඩක් අමාරුයි කියලා. ඒතර ඔය කට්ටිය මේ පේපර් ටික කරා කියන්නේ විභාගයට හොඳ ලකුණක් දාගන්න පුළුවන්. දැන් මෙතන මේ තියෙන විදිහට තමයි කට්ටියට පේපර් ටික බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ පාර විභාගයට අපේ මිටියක් එහෙම ඇවිල්ලා තිබ්බා. මේ පේපර් වලත් ඒ හා සමගාමීව තමයි තියෙන්නේ ඈ. ඔය කට්ටියට පේනව නේද? තත්ගීත් ඒත් එක්කම ඇතුළත් වෙලා තියෙන සම්පූර්ණ පේපර්. සම්පූර්ණ පේපර්. මේ විදිහට ඔය කට්ටියට තත්ගී ප්‍රශ්න ටිකත් බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම පේපර් ටික මේ ආලෝ සිලබස් එකට හදපුවා. පරණ සිලබස් එකට නෙමෙයි සම්පූර්ණම මේ පේපර් 25 අලුත් සිලබස් එකට හදපුවා තමයි තියෙන්නේ. හොඳයි. ඒතර මේ පේපර් වල පොඩි විශේෂ දෙයක් තියෙනවා. ඒකත් මම කටින් මේත් එක්කම කියන්නම්. මේ විදිහට පේපර් 25 අඩංගු වෙලා තියෙනවා. ඒකේ අටම ඔය කට්ටියට ආන්සර් කී කියලා. ඒ කියන්නේ මේ පේපර් 25ටම අදාළ උත්තර ටිකත් ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. ඒතර ඔය කට්ටිය තනියම පේපර් ටික කරලා ඔය කට්ටිය කරපුවා හරි වැරදි ටිකත් ඔය කට්ටියට මේ විදිහට මේ ආන්සර් කී යටතේ බලා ගන්න පුළුවන් උත්තර ටිකක්. හොඳයි. ඒතර මෙතන තියෙන විශේෂම දේ මෙන්න මේකයි. දැන් අපිට මේ ප්‍රශ්නවල ලිස්නින් පැත්ත තියෙනවනේ. මේ ලිස්නින් පැත්ත අපිට දැන් සාමාන්‍ය පේපර් වලට අලුතෙන් එන කෙනෙක්ට මේ ලිස්නින් පැත්ත ගොඩ දාගන්න ටිකක් අමාරුයි. කියන්නේ ඇහෙන වචන තේරුම් ගන්න අමාරු සම්භාවිතාවක් තමයි තියෙන්නේ. ඒතර එහෙම කට්ටියට මේ පේපර් සෙට් එක ගොඩාක් වැදගත් වෙනවා. මේ ඔය කට්ටියට පල්ලෙහෙන් පේන විදිහට ලිස්නින් ස්ක්‍රිප්ට් කියලා එකක් තියෙන්නේ. මෙන්න මේක. මම එකත් ඔය කට්ටියට ඕපන් කරලා පෙන්නන්නම්. මේ ලිස්නින් ස්ක්‍රිප්ට් කියලා කියන්නේ ඔය කට්ටියට ලිස්නින් එකේදී ඇහෙන දේවල් වෙනම සඳහන් වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් මම පෙන්නන්නම්. දැන් අපි පළවෙනි ප්‍රශ්නේ ගමු. පළවෙනි පේපර් එකේ මේ සෙට් නම්බර් 1 කියලා තියෙන පළවෙනි පේපරේ ඔය කට්ටියට 21 වෙනි ප්‍රශ්නේ ඇහෙනවා ලිස්නින් එකේදී අචින්දගා ඉස්සයෝ කියලා කට්ටියට ඇහෙනවා. ඒතර ඔය කට්ටියට ඇහෙන දේ එකපාරටම තේරුම් ගන්න අමාරුයි නම් ඔය කට්ටියට පුළුවන් මේ ලිස්නින් ස්ක්‍රිප්ට් එක දිහා බලාගෙන ඒ ඇහුනේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒක තමයි මේ පේපර් වල තියෙන විශේෂම දේ. දැන් ගොඩක් අපි ගන්න පේපර් වලදී අපිට මේ ලිස්නින් පැත්තෙන් බලා ගන්න පුළුවන් ඉන්නේ ඔඩියෝ ට්‍රැක් එකක් විතරයිනේ. ඒතර ඔය කට්ටියට මේ පේපර් වලින් ලිස්නින් පැත්තේදී ඔය කට්ටියට ලිස්නින් ස්ක්‍රිප්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇහෙන දේ සඳහන් වෙලා තියෙන ඩොකියුමන්ට් එක ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. ඒකයි මේ පේපර් වල තියෙන විශේෂම දේ. ඒතර මේ පේපර් සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ක්ලාස් කරන ගුරුවරු ගාවත් තියෙනවා. මේ පේපර් සෙට් එකම ඔරිජිනල් පේපර් මේ තියෙන්නේ. කොපිවත් නෙමෙයි, වෝටර් මාක්වත් මුකුත් අයින් කරලා නැහැ. ඔරිජිනල් පේපර් තමයි මේ තියෙන්නේ. මේ පේපර් සෙට් එකම ඉන්දුනීසියන් පේපර්. ඉතින් මේ පේපර් 25 ඔයාලට කරගන්න පුළුවන් කියලා කියන්නේ මේ පාර විභාගයට අනිවාර්යෙන් 80න් උඩ ලකුණක් ඔයාලට අනිවාර්යෙන් දාගන්න පුළුවන්. මොකද ඒ තරම් අමාරු පේපර් ටිකක් තමයි මෙතන අන්තර්ගත වෙලා තියෙන්නේ. Tamanට තනියෙන් පේපර් ටික කරලා හරි වැරදි උත්තර ටිකක් තමයි Tamanටම බලා ගන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ පේපර් 25 හැම කෙනෙක්ටම ගන්න පුළුවන් මේ පාර විභාගයේ ලියන ඔය ස්ක්‍රීන් එකේ පෙන්නන 077යි 057යි 30යි 88 මේ නම්බර එකට WhatsApp මගින් පේපර් කියලා කෙටි පණිවිඩයක් ටක් ගාලා එවන්න.